මොකෝ මේ හටි දාගෙන බස් එක ගියා බං. ඔව්. ඇයි මොකෝ? යකෝ හටි දාගෙන දුවන්න නැතුව බස් එකේ ගියා නම් ඉවරයි. බලන්නකෝ බස් එක රුපියල් 50ක්ම ගන්නවනේ අපේ ගේ ගාවට. නේද මචං? ඕ මචං කරන්න බෑ මුන් එක මේ වැඩේ. නැතුව ඉතින් උඹලා නිකන් දාන් යන්න උඩ පිස්සුවේ. දැන් මොකෝ ඒ දුවන්නේ? අයියෝ ඒකවත් තේරෙන්නේ නැද්ද බං අයියේ? දැන් මට රුපියල් 50ක් ඉතුරුනේ. ඇයි මටත් ඉතුරුනේ? උඹලා මහ මෝඩයෝනේ බං. ඇයි? බස් එක පස්සෙන් දුවන වෙලාවේ ත්‍රිවිල් එකක් පස්සෙන් දිවන රුපියල් 200ක්ම ඉතුරුනේ. අනේ ඵලය යන්න උඹ ඊටත් වඩා මෝඩෙක් නේ. දැන් උඹලා දෙන්න මොකද කියන්නේ? ඉල්ලක පාන් ගෙඩියක් වගේ. මෙච්චරයි. ඒ වගේද බස් එක. මෙන්න සයිස්. කොහෙද උඹලා දෙන ආයෙ දුවන්නේ? මෙහෙවරෙල්ලා. මට දැන්නේ මතක් වුණේ බස් එකට වැඩි කෝච්චිය දිගයි කියලා. ඔව් නේද? මෙතනින් හැරෙනවානේ. වීල් එක බලන්නකො බස් එක බලන්නකො බස් එක ගාවට රුපියල් 50. යකෝ අමතු වුණා බා. බලන්නකො බස් එක රුපියල් 50ක්ම ගන්නවනේ අපේ ගේ ගාවට. නේද බං? ඕ මචං. මොකට තට්ටුවක් දාන්න නේද බං? නිකන් බලන්නකො බස් එක